තෙරුවන් සරණයි. ගිරිබාව සීල ස්වරණ පුණ්‍ය භූමියේ අද උදෑසන දානමය පින්කම සඳහා සදහැබර දායකත්වයන් බාරගනිමින් මිරිහම් පිටිගම නාගොල්ලාගම පදිංචි ආර්ය මදුසානි මහත්මිය විසින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් ස්වාමියා දරුවන් දෙදෙනාට සහ මදුසානි මහත්මියටත් කුසේ සිටින්නා වූ දරුවාටත් කිසිදු දුකක් කරදරයක් තොරව දරු සම්පත්තිය ලැබීමටත් එම දරුවා නිදුක් නිරෝගී දරු පැටියෙක් වීමටත් පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී වීමත් එවැගේම පවුලට සම්බන්ධ මිය ගියා වූ සියලුම ඥාතීන්ගේ භව ගමන සසර ගමන සුවපත් භාවයටත් පත් කර දීම අරමුණු කරගෙනයි මේ විශේෂ පින්කම් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මදුසානි මහත්මිය ගොඩාක් දුර ඈත පළාතක ප්‍රදේශයක ජීවත් වුණත් පුදුමාකාර ශ්‍රද්ධාවක් ගෞරවයක් විශ්වාසයක් තමන්ගේ හදවතේ දරාගෙන මේ උතුම් දානමය පින්කම් සිදු කරනවා. විශේෂයෙන්ම අද දවසේ උදේ කාලේ ගිලන් ස්වාමීන් වහන්සේලාට සෑම උපස්ථානයක්ම සිදු කරනවා. උන්වහන්සේලාගේ ඉස්සරවල් බාවලා පැම් පහසු කිරීම කටයුතු සිදු කරලා ඒ වගේම චීවර සුද්ධ පවිත්‍ර කිරීම ගිලන් කයකට කරන්නා වූ සෑම උපකාරයක් උපස්ථානයක්ම සිදු කරමින් ඒ උතුම් පුණ්‍ය බලවේගය මදුසානි මහත්මියටත් කුසේ ඉන්නා වූ දරුවාටත් විශේෂ ආශිර්වාදයන් විදිහට ලබා ගන්නවා. පින්වත්නි, අපේ මේ ශරීර කූඩුව කියලා කියන්නේ රෝග නින්දන් පබංගුරා. රෝගයන්ට නිදහානයක් වෙච්ච, රෝගයන්ට ආකරයක් වෙච්ච, රෝගයන්ට මූල බීජ වුණා වූ ශරීර කූඩුවක් තමයි අපි හැම කෙනෙක්ම දරාගෙන ඉන්නේ. කැමැති වුණත් අකමැති වුණත් විවිධාකාර ලෙඩ රෝගවලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කුෂ්ඨ, ගඩු, අපස්මාර, මීමැස්මොර, දබ්ද, වන පිළිකාදී භයානක ලෙඩ රෝග පවා පින්නත් මේ ශරීර කෝඩුවට වැළඳෙනවා. ඔබේ ජීවිතය කල්පනා කරන්න, මේ වාගේ භයානක ලෙඩක් දුකක් රෝග පීඩාවක් නොවැළඳුනේ පුබ්බේත ගත පුඤ්ඤතා පෙර සසරේ කරගත්තා වූ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදය නිසාමයි. ඒ නිසා අද දවසෙත් මේ සිල් ස්වර්ණයේ ගිලන් ස්වාමීන් වහන්සේලා 20 දෙනමක් වැඩ ඉන්නවා. උදේ කාලේ ඒ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසේ මහා සංඝගත දක්ෂිනාවක් තමන්ගේම දෑත් දෙකෙන් සිද්ධ කළා හා සමානව අපේ කාර්ය මණ්ඩල පින්නතුන්ගෙත් වියදම් ලබා දෙමින් ඒ අය ලවා සියලුම උපස්ථානයන් සිදු කරන්නට යෙදුණා. ඒ නිසා හැම පින්කමක් පාසාම විශේෂයෙන්ම මදුසානි මහත්මිය බලාපොරොත්තු වන ආකාරයෙන් දෙමාපිය දෙපළට ස්වාමියාටත් දරුවන් දෙපළටත් එතුමියටත් කුසේ ඉන්නා වූ දරුවාටත් සුවසේම ගමන් කරන්නට ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා. බුදුවරු පවා පින්වත්නි අත් දෙකින් ගිලන් උපස්ථාන කරලා තියෙනවා. තිස්ස ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේගේ ඉස්සරවල් බාවලා පැම් පහසු කරලා නැවත ඇඳ මත වාඩි කරලා සංඝයාකට එකතු කරලා සිහිපත් කළේ, පින්වත් මහණෙනි, මගේ ශාසනයේ මේ වාගේ විශේෂ උපස්ථාන පින්කම් යමෙක් කරගන්නවද හරියට බුද්ධෝපස්ථාන පින්කම් විදියට යනුදනවදාලේ. එහෙනම් පින්වත් මේ වාගේ පින්කම් බුදුරජාණන් වහන්සේ උසස් කරලා දේශනා කරලා තියෙනවා. ඒතර අද කල්පනා කරන්න මදුසානි මහත්මිය මේ සංඝයා 29 වෙනුවෙන් 20 දෙනමක් වෙනුවෙන් මේ කරගත්ත සියලු පුණ්‍ය විපාකයන් ඔබේ ජීවිතයට
මහා ආශිර්වාදයක් පිහිටක් රැකවරණයක් ලබන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මේ ශරීර කුඩු අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් නැහැ. රෝග නින්දං පවංගුරං රෝගයන්ට නිදහනයක් වෙච්ච රෝගයන්ට ආකාරයක් වෙච්ච මූල බීජ වුණා වූ ශරීර කුඩුවක් තමයි අපි හැම කෙනෙක්ම දරන්නේ. සමහරලාට සුවපත් නොවන භයානක ලෙඩ රෝග පවා වැළඳෙනවා. කුෂ්ඨ ගඩු අපස්මාර මීමැස්මර දද වන පිළිකාදී ඔබ කල්පනා කරන්න මෙවැනි භයානක ලෙඩ රෝග වලින් විනිර්මුක්ත වුණේ ඒ වගේ විපසමනය වුණේ ඒ වගේ ඈත් වුණේ පුබ්බේතගත පුඤ්ඤතා පෙර සසරේ කරගත්තා වූ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදය නිසාමයි. ඒ නිසා අද මේ කරගත්ත සෑම පින්කමක් පාසාම ඔබතුමියටත් කුසේ ඉන්නා වූ දරුවාටත් විශේෂ ආශිර්වාදයක් බවට පත් වේවා. පින්වත්නි එදා දහස් ගාණක් සංඝයා වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේගේ දකුණු අත දිගු කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා පින්වත් මහණෙනි මගේ ශාසනයේ යම් තාක් නිරෝගීමත් ශ්‍රාවකයන් වහන්සේලා අතර යමෙක් වැඩ ඉන්නවද ඒ වෙන කවුරුවත් නොවේ බක්කුලෝ බයි කියලා තනතුරු ලබා දෙද්දී සංඝයා පිටිපසින් වඩිනා බක්කුල මහා රහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා බුදු පියාණන් වහන්සේ ඉසේ රදයක් කියන්නේ මොකද්ද? ඇඟේ පතේ වේදනාවක් කියන්නේ මොකද්ද? අඩුම තරමේ කිව්සුමකවත් වේදනා මාත්‍රයක් පිළිබඳව දැනීම් මාත්‍රයක් පිළිබඳව වචන වලින් අකුරු වලින් විග්‍රහ කරන්න පුළුවන් කමක් නොමැති බව. ඒ තරම් නිරෝගීකමක් ලබන්න පින්වත්නි සසරේ කරගත්තා වූ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදී විදිහට ආශිර්වාදයක් බවට පත් වුණා නම් අද මේ කරගත්තා වූ සෑම පින්කමක් පාසාම පින්වත් මදුසානි මහත්මියට විශේෂ ආශිර්වාදයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට පින්වත්නි සංසාරගත ජීවිතේ යම් දෝෂ රෝග උපද්දව තියෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් කරන්න මේ වාගේ පුණ්‍ය විපාකයන් ඉස්මතු වෙනවද? ඒ අයගේ ජීවිතයට ගොඩාක් ආශිර්වාදයන් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම පින්වත්නි ගර්භණී අම්මාවරු උතුම් අඟුලිමාල සූත්‍ර දේශනාවන් මීට අවුරුදු 2500කටත් එහා පැත්තේ ඉඳලා පින්වත්නි දරුවන් මේ ලෝකෙට බිහි කරන්න කලින් ඒ උතුම් සූත්‍ර දේශනාවන් වල ආශිර්වාදයන් ලබාගෙන තියෙනවා. එදා ප්‍රසව වේදනාවෙන් විලිබරිතව විලාප දෙන අම්මා කෙනෙක් දැකලා අඟුලිමාල මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා පින්වත්නි පරිත්‍රාණ සූත්‍ර දේශනාව ශ්‍රවණගෙන කරගෙන ඇවිදින් ඒ අම්මා ඉදිරියේ දේශනාත්මකව සිද්ධ කළා. පෙරහංකඩයකින් වතුර පෙරී යන්නේ යම්සේද අපහසුතාවයකින් තොරව දරුවා මේ ලෝකෙට බිහි කළා. පින්වත්නි එදා කාලේ අම්මලා දරුවා කුස ඇතුළතදීමයි තුනුරුවන් සරණ පිහිටවලා තියෙන්නේ. තෙරුවන් සරණ යවලා තියෙනවා. පින්වත්නි අම්මා තමන් නමස්කාර පාඨය කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මම බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා කියලා ඒ තෙරුවන් සරණ ගිහිල්ලා දෙවෙනියට නැවත ආයෙ පින්වත්නි නමස්කාර පාඨය කියලා බුද්ධං සරණං ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කුසේ ඉන්න දරුවා පින්වත්නි අත කුස ළඟින් තියාගෙන දරුවා කුස ඇතුළතදීම තෙරුවන් පිහිට යවලා තියෙනවා. එහෙමයි ඒ කාලේ අම්මලා. ඒ නිසා මදුසානි මහත්මියා අද මේ ගිලන්අරණ පුණ්‍ය භූමියේ විශේෂ පින්කමක් කරලා ඒ උතුම් ආශිර්වාදය ලබා ගන්න උතුම් අවස්ථාවේ මේ කරගත්ත සෑම පින්කමක් පාසාම එතුමියට අපි විශේෂ ආශිර්වාදයන් ලබා දෙනවා. යම් දෝෂ රෝග උපද්‍රවයන් තියෙන්න පුළුවන් අන්තරාවන් තියෙන්න පුළුවන් ඒ සියල්ලක්ම මගහැරිලා සුවසේම ගමන් කරන්න ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා. ඒ වගේම උතුම් සෙත් පිරිත් දේශනාවන් සිදු කරනවා. එදා ආයු වඩන කුමාරයාත් මාරක අනුතුරක් පෙනෙපෙනේ සංඝයාගේ ආශිර්වාදය ලබා ගත්තා. මාරක අනුතුර තුරන් වෙලා අවුරුදු 120ක් ආයුෂ උපද්දවන්න මේ උතුම් පුණ්‍ය බලවේගය ආශිර්වාදාත්මක පින්කමක්ම වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරගන්න.
සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒපත්සිකෝ පනයිකෝ පංචත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආගුණෙය්‍යෝ පාගුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකත්සාති සාදු 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 පරිත්තං යම් බනන්තස්ස නිසිංහට්ඨාන දෝවනං උදකම්පි විනාශේති සබ්බමේව පරිත්‍යාං සොත්තිනාගබ්භයොට්ටානං යංච සාධේති තං කනේ තේරස්ස අංගුලිමාලස්ස ලෝකනාතේන බාසිතං කප්පට්ටායි මහතේජං පරිත්තම් තං බනාමයේ යතෝ අං බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සම්චිච්ච පානං ජීවිතා ඕරෝපේතා එත්තේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ සබ්බ භයෝ සබ්බ දුක්ඛෝ විනස්සතෝ පරිත්තං යං බනන්තස්ස නිසිංහට්ඨාන දෝවනං උදකම්ති විනාශේති සබ්බමේව පරිස්සයං සොත්තිනාගබ්බ උට්ටානං යංච සාධේති තං කනේ
තේරස්ස අංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහාතේජං පරිත්තම් තං වනාමයේ යතෝ අම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතාවරෝපේතා තේන සත්‍යේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බන්සාති පරිත්තං යං බනම් තස්ස නිසිං අට්ඨාන දෝවනං උදකම්පි විනාශේතේ සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ ඔට්ටානං යංච සාධේති තංකනේ තේරස්ස අංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහාතේජං පරිත්තම් තං බනාමයේ යතෝ අම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතාවරෝපේතා තේන සත්‍යේන සොත්තිතේ හෝතු සොත්ති ගම්බස්සාති ජයෝ හි මුනින්දස්ස සුබෝධිමූලේ අහෝසිමාරස්ස පරාජයෝසිං ඔග්ගෝසයොම් දේව ගනාපසන්නා ඒතේන සත්‍යේන ජයස්සු තුයං භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතෝ මේ සිද්ධ කළා වූ උදාාරතර සෙත් පිරිත් දේශනාව පින්වත් මදුසානි මහත්මයාටත් කුසේ ඉන්නා වූ දරුවාටත් ආශිර්වාදයක් බවට පත් වේවා දෙමව්පියන් දෙපළටත් ස්වාමියාටත් දරුවන් දෙපළටත් ආශිර්වාදයක් බවට පත් වේවා කිසිදු ලෙඩක් දුකක් රෝග පීඩාවන් උපද්‍රවයන් වලට පත් නොවේවා උතුම් බක්කුල මහරහතුන්ගේ අනුභව බලේ පීඩ ආරක්ෂාවක් වේවා සිළු දෙවියෝ සාදු නාද්දී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාද රැකවරණය ඔබ හැම දිනාටම සැලසේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු සිළු දිනාටම තිරුවන් සරණයි පින්වත් මදුසානි මහත්මියටත් කුසේ ඉන්නා වූ දරුවාටත් සුවසේම මේ ලෝකෙට දරුවා පද්දවන්න ආශිර්වාද සිත සාන්තිය සැලසේවා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය මේ මොහොතේ පටන් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා සිළු දෙනාටම නැවත නැවතත් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්